හායි ළමයි එනවද යන්න මාත් එක්ක ලස්සන වීඩියෝ එකක් බලන්න. ඉතින් මං කලින් දාපු වීඩියෝස් වලට ඔයාලා ලස්සන කමෙන්ට්ස් දාලා තිබ්බා. ඉතින් මට හරිම සතුටුයි. මට ආදරය කරන පිරිසක් ඉන්නවා කියන එක. ඒ අතර ඉතින් බෑඩ්ස් කමෙන්ට්ස් නැතුවමත් නෙමෙයි. ඉතින් ඕන මිනිස්සෙක්ට මිනිස්සු බයින අපි හොඳට හිටියත් අපි වැරදිට හිටියත් මිනිස්සු කොහොමත් අදයක් උදයක් කියනවා. ඒක මනුස්ස ස්වභාවයේ හැටි ළමයි. ඉතින් මම මුලින්ම කරගත්ත නැගිට ගමන් මගේ රූම් එක අස් කරගත්ත එක. මොකද මට මගේ මේසේ කොහොමද ලස්සන තියෙන්නේ. ඉතින් ඒ වෙලාවෙම සුදු මහත්තයාගේ ෆොටෝ එකක් දැකලා මට මාරම සතුටු හිතුණා. උදේ පාන්දරයාගේ ෆොටෝ එකක් දැක්කම. ඔය තියෙන්නේ මගේ බියුටි කෑල්ලකට අලුතින් ඇඩල් සමාජය ටික. මේ පාර්සල් එක මට ඊයේ හම්බුනේ. ඉතින් මම දන්නේ මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මම ඒ වෙලාවේ තමයි ඔක ඕපන් කරේ. මේ තියෙන්නේ යාළගේ ක්ලින්සර් එක. එතකොට මේ තියෙන්නේ යාළගේ පිග්මන්ටේෂන් ක්‍රීම් එක. එතකොට මේ තියෙන්නේ යාළගේ ෆේස් වොෂ් එක. එතකොට මේ තියෙන්නේ යාළගේ හෙයාර් සීරම් එක. තව මිර එකක් කියලා තමයි මම නම් හිතන්නේ. ඕක මම හරියට ඒක ඕපන් කරේ නෑ ළමයි. ඊට පස්සේ මම කටුපුඩේ කියාස් කරලා මම ලෑස්ති වුණා. ඉතින් පන්සල් යන්න. ඉතින් අම්මා කිව්වේ කැලණි යනවා කියලා තමයි. ඉක්මනට මම නාලා කාලා ලෑස්ති වුණා කැලණියට යන්න. සාමාන්‍යයෙන් මම කැලණි ගියාට පස්සේ ෆෝන් එක ගන්නෙ නෑ. වීඩියෝස් ගන්නවත් මම ඔක්කොම කරලි වෙලා තමයි මේ වීඩියෝස් කැලි ටිකක් ගත්තේ. වැඳලා කරලි වෙලා තමයි ෆෝන් එක අතට අරන් වීඩියෝස් කැලි ටිකක් ගත්තේ. ඊට පස්සේ ඉතින් අචාරයකුත් අරගෙන අයිස්ක්‍රීම් එකක් අරගෙන ආයි ගෙදර ඇවිල්ලා ලෑස්ති වෙලා මම ගියා සැලුන් එකට. ඊට පස්සේ මට ඊට කලින් දවසේ පාර්සල් එකක් හම්බලා තිබ්බා. ඒ නිසා මට මේකට ගොඩාක් දෙන්න පුළුවන් 10ක්ම දෙන්න පුළුවන්. මාරම රසක් තියෙන ළමයි. ඉතින් ඔයාලටත් පුළුවන් යාගෙන් ඕඩර් කරගන්න. ඊට පස්සේ අපි මේ කඩේට ගියා මල් එකක් ගන්න. මට මල් එකේ යන වීඩියෝස් ගන්න බැරි වුණා. ඊට පස්සේ මම ලෑස්ති වෙලා ඉක්මනටම ගියා. අපේ හොටෙල් එකට අපි හොටෙල් එක බුක් කරලා තිබ්බා රූම් එකක් අරගෙන වෙන්න. කැලේ රූම් එකක්. ඒ රූම් එකට මගේ පාටි එකද තියෙන්නේ. ඉතින් මේ දෙන්න තමයි මාත් එක්ක ගියේ. මම කේක් එකක් අරගෙන ගිහින් එතන ඩෙකොරේෂන් වැඩ ටිකක් කරලා කට්ටිය ටික ආවා. ඊට පස්සේ මම හරි කට වටන් ගත්තා. මෙතන නෝල බලාගෙන යන්න. ඉතින් අපේ සැලොන් එකේ වැඩ කරන හැම කෙනෙක්ට වගේම අපි අම්මා හරියම ආදරෙයි. මට වඩා ඇත්තටම යාළුවට ආදරෙයි. ඉතින් පුළුවන් හැම වෙලාවෙම අපි අම්මා යාළුවා සතුටින් තියෙනවා. අදට ගිහින් එන්නම්. බයි බයි.